ගන්නවනේ. හෙලෝ. කියපන්. හෙලෝ මචං උඹ කොයිද ඉන්නේ? ගෙදර ඉන්නේ බං ගෙදර. මේ දැන් ආවේ. කියපන්කෝ වැඩැල්ලා දැන් ආවා විතරයි. මචං උඹ කලබල වෙන්න එපා මම මේ කියන්න යන දේ අහලා. හරි හරි බං කලබල වෙන්න හරි නැති වෙන්න හරි කියපන්කෝ. මොකද්ද සීන් එක කියලා? මචං උඹලා තාත්තා ඇක්සිඩන්ට් වුණා. මොකද්ද? තාත්තා ඇක්සිඩන්ට් වුණා? ඔව් බං. කොහෙදද බං මට කියපන් විස්තරයක්. මම උඹට විස්තරේ කියන්නම්. ඉන්න තැනින් අඩෝ බං මට විස්තරයක් කියපන්කෝ. මොකද්ද උනේ කියලා කියපන් මට හරියට. ඉක්මනට හොස්පිටල් එකට හරි හරි. ඔමිදපන්. ඔමිදපන් මං එනවා දැන්. ඔමිදපන්. අරුණ මල්ලි. අරුණ. මේ පොඩ්ඩක් වරින්කෝ මචං. ඔව් මචං ඊව මොකක්ද කියන්නේ? අඩුව තාත්තා හැප්පිලා ජනිත දැන් කෝල් එකක් දීලා කිව්වේ බං හොස්පිටල් එකේ ඇඩ්මිට් කරා කියලා. මට දැන් මේ හදිස්සි යන්න බස් එකක් නැතුව ඉන්නේ බං. උඹට පුළුවන් නම් උඹේ බයික් එක මට විනාඩි 5කට තියන්න. මං ක්ෂණික ගිහිල්ලා තාත්තා බලලා මොකද තාත්තේ කියලා බල්ලි වෙලා මං ආපහු උඹට බයික් එක දෙන්නම්. ඔඩ පුළුවන් නම් ලොකු උදව්වක් මචං මට මේ වෙලාවේ. අඩෝ බං ඔබ දන්නවනේ මම බයික් එක කාටවත් දෙන්නේ නැහැ කියලා. ඔබ බයික් එක නැතුව ඕන දෙයක් මං ඉල්ලපන්. බයික් එක නම් දෙන්න බෑ බං. මම දැන් පොඩි ගමනක් යන්නත් ඉන්නේ. ඒකත් එහෙමද බං. හරි එහෙනම් අවුලක් නැහැ. මං ගිහිල්ලා එන්න. මං බලන්නම්කෝ. තව කාගෙන් හරි බයික් එකක් හරි ඉල්ල ගන්න පුළුවන් නේද කියලා. අඩෝ වේ ඔබ මාත් එක්ක අවුලක් ගන්න එපා බං. මං ගිහිල්ලා එන්න බං එන්න. ඉස්සර හුන්ට බයික් දෙන්න දෙන්නේ. ඒ හඳුනන්න පොඩ්ඩක් වරෙන්කෝ. ඇයි බා මොකෝ සීන් එක මොකෝ මේ කලබලේ ආමිදා මං එන්න ඔය තාත්තා හැප්පිලා කියලා කෝල් එකක් දුන්න බං අරු මං දැන් අරුල්ලා ගෙදර ගිහිල්ලා ආවේ මේ බයික් එක ඉල්ල ගන්න කියලා. මේ බයික් එක දෙන්න බෑ කිව්වා බං. උඹ ලොකු වැඩක නැත්තම් මාත් එක්ක හොස්පිටල් එකට ගිහිල්ලා එන්න යම. මට කරන ලොකු උදව්වක් බං දැන් ඒක. මට හිතා ගන්න බැරුව ඉන්නේ බං මම මොකද්ද කරන්න ඕනේ කියලා. හප්පට සිරි එහෙමද අඩෝ බම් මං කන ටයිම් එකේ ආවේ බං දැන් මේ වැඩ ඉවරලා අවුලක් නැහැ මම බයික් අරන් එන්න උඹ හිටපන්කෝ අඩෝ ලොකු උදව්වක් බං. එහෙනම් ඉක්මනට ආරා වරේ. මම මෙතෙන් වෙලා ඉන්න. අනේ පුළුවන් තරම් ඉක්මනට වරෙන් යෑ මචං. අවුල නැහැ හරි මං අරන් එන්නම් මේ මම වැඩ සුට්ටේ පිටින් ඉන්නේ මට ඇතුළට එන්න බෑ මේ උඹ ගිහිල්ලා තාත්තා බලලා වරේ මට පරක්කන මං ඉන්නම් මෙතන අඩෝ ලොකු උදව්වක් බං. මං එහෙනම් ටක් ගාලා ගිහිල්ලා එන්න. උඹ ඉඳපන්. හරි බං ගිහලා වරෙන් මොකෝ සීන් එක අවුල නැද්ද ලක්න නෑ බං ඉතින්. ලොකුට තුවාල නම් නෑ. මට ඇතුළට එන්න තිබ්බ බං මම මේ වැඩ කිට්ටේ පිටින් ඉන්නේ බං හිටියේ ඒකින්ද මං ආවේ නැත්තේ ඒක නම් කමක් නෑ බං. උඹ මට ඒ වෙලාවේ කරපු උදව්ව මට මෙහෙමයි කියලා කියාගන්න බෑ බං. මොනවා වුණත් මං ඒ වෙලාවේ මාර අසරණ විල්ලක් බං අසරණලා ඉතින්. උඹ මට ඒ වෙලාවේ උඹගේ වැඩේ පැත්තකින් දාලා කරපු උදව්ව මට මාර විදියට වටිනවා බං. උඹ මට නැති බැරි වෙලාවේ මට උදව් කරපු එක මං කවදාවත් අමතක කරන්නේ නෑ බං. උඹලත් ඔය වෙලාවක මං ඉන්නවා. මොනවා වුණත් උඹ එහෙනම් හොඳ යාළුවෙක් බං. අයියෝ ඕක මොකද්ද බං පොඩි කාලේ ඉඳන් එකට ඉඳපු යාළුවට උදව්වක් ඕනෙලාට උදව්වක් කරන්නේ නැතුව ඒ යාළුකමෙන් ඇති වැඩක් තියනවද බං අවුලක් නැත්තම් දැන් නැගපන් යන්න ගෙදර